ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඉරාන සංචාරයෙන් රුපියල් කෝටි 15,000කට වැඩි ආර්ථික හා මුල්‍ය ආධාර ශ්‍රී ලංකාවට හිමි වෙයි. එය මෑත කාලයේ ඉරානය එක් රටකට ලබා දුන් වැඩිම මුල්‍ය ආධාර ප්‍රමාණයයි. මෙම ආර්ථික හා මුල්‍ය ආධාර ලබා දෙන අවබෝධතා ගෙවසුම් 8කට අත්සන් තැබීම ටෙහෙරාන් නුවරදී ඉරාන ජනාධිපති මොහමඩ් අහමදින්ජාඩ් මහතාගේ නිල නිවාසයේදී දෙරටේ ජනාධිපතිවරුන් ඉදිරියේ සිදු විය. ජනාධිපතිතුමාගේ ඉරාන සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඉරාන ඉස්ලාමීය ජනරාජ්‍ය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මෙම කරුණු හෙළි කළේය. දෙපාර්ශ්වයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග පැවති හමුවකදී දෙරටේ ජනාධිපතිවරු ද්විපාර්ශ්වික කරුණු රැසක් සාකච්ඡා කළහ. දේශපාලනික, ආර්ථික, වාණිජ, සංස්කෘතික, විද්‍යා හා තාක්ෂණික අංශවල අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව ඔවුහු අදහස් හුවමාරු කරගත්හ. දෙපාර්ශ්වයේම අදහස් එකිනෙකට ගැළපී තිබීම එහි විශේෂත්වයක් බව ඒකාබද්ධ නිවේදනයේ සඳහන් කරයි. මේ සංචාරයේදී ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ඉරාන ඉස්ලාමීය ජනරාජ්‍යයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි මුණ ගැසීමද අතිශයින්ම වැදගත් අවස්ථාවක් විය. ඉරානය සමග ගිවිසුම් 8කට අත්සන් කිරීමද මෙම සංචාරයෙන් ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂී ප්‍රතිලාභයකි. ඉරානයේ ලබා දෙන ආධාරවලින් රුපියල් කෝටි 7,000කට වැඩි මුදලක් සපුකස්කන්ධ තෙල් පිරිපහදුව නාවීකරණය කිරීම සඳහා හිමි වේ. තෙල් පිරිපහදුවේ දිනකට බොර තෙල් බැරල් 50,000ක් පිරිපහදු කිරීමේ වර්තමාන ධාරිතාව බැරල් 1,50,000 දක්වා වැඩි කිරීමට හැකිවන පරිදි සංවර්ධනය කෙරේ. උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට දාත්සන් කෙරින. ඒ සඳහා ඉරාන රජය රුපියල් කෝටි 4,000ක ණය ආධාර ලබා දේ. සමුද්‍රීය වෙළඳ නැව් ගිවිසුමකට දාත්සන් කෙරින. රේගු නීතිය නියමාකාරව උපයෝගී කර ගැනීම අත්සන් තැබුණු අනිත් ගිවිසුමයි. ඒ යටතේ රේගු වරද වැළැක්වීම, විමර්ශන හා මර්ධනය කිරීම සහ අන්‍යෝන්‍ය පරිපාලන සහාය ලබා ගැනීමට ඉඩකඩ සැලසේ. ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය සහ ඉරාන ඉස්ලාමීය ජනරාජ්‍ය ගුවන්විදුලි හා රූපවාහිනී අතර සහයෝගීතාව සඳහා වන අවබෝධතා ගිවිසුමක්ද මෙහිදී අත්සන් කරනු ලැබීය. ආයෝජන මණ්ඩලය සහ ඉරානයේ මොස්තසෆාන් පදනම අතරද අවබෝධතා ගිවිසුමින් මූල්‍ය සහ තාක්ෂණික සහයෝගීතාව වර්ධනයට පහසුකම් සැලසේ. ඉරානයේ කර්මාන්ත හා පතල් පිළිබඳ වාණිජ්‍ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා කර්මාන්ත වාණිජ්‍ය මණ්ඩල පදනම සමග වන අවබෝධතා ගිවිසුමටද දෙරටේ බලධාරීහු අත්සන් තැබූහ. මීට අමතරව නිවාස ව්‍යාපෘතියක් සඳහා ඉතා අඩු පොලි අනුපාතයක් යටතේ රුපියල් කෝටි 1,500ක ණය ආධාර මුදලක් ලබා දීමටද ඉරාන රජය එකඟත්වය පළ කළේය.